මහරගමට ඉස්සර කියලා තියෙන්නේ මහරගම කියලා නෙවෙයි හිග්ගස් හන්දිය කියලා. ඉතින් මේ කතාව අඩංගු වෙන්නේ ආචාර්ය තිස්ස අබේසේකර මහත්මයාගේ බ්‍රිගින් ටෝනි හෝම් කියන නවකතාවේ 37 වෙනි පිටුවේ. වර්තමානයේ මහරගම මධ්‍ය මහා විද්‍යාලයේ ආශ්‍රිත ප්‍රදේශයේ අතීතයේ හික් කියලා හඳුන්වපු ශාකය ඉතාමත් බහුලව ව්‍යාප්ත වෙලා තියෙනවා. ඉතින් මේ හික් ශාක බහුලව ව්‍යාප්ත වෙලා තිබුණු ප්‍රදේශයට හිග්ගස් හන්දිය කියන නම පට බැඳුණා කියලා අපිට හිතන්නට පුළුවන්. හික් කියන්නේ සාමාන්‍යයෙන් උසට වැවෙන දකුණු ආසියාවේ පමණක් දකින්න ලැබෙන ඉතාමත් ඉහළ ඖෂධීය වටිනාකමින් යුතු ශාකයක්. ඉතින් මේ හිග්ගස් යට ඉස්සර කාලේ බස් එහෙම නවත්තලා තිබ්බ කියලා මේ බ්‍රිගින් ටෝනි හෝම් පොතේ හරි ලස්සනට විස්තර කරලා තියෙනවා. ඉතින් කොහොමද මේ හිග්ගස් හන්දිය මහරගම බවට පත් වුනේ? ඉතින් 50 දශකයෙන් පසු ඒ කාලේ අලුත් පාර විදියට හඳුන්වපු. දැන් අපි කියන ඔය හයි ලෙවල් පාර. එහෙම නැත්නම් A4 පාර නිර්මාණය වෙලා තියෙනවා. ඉතින් මේ මාර්ගය නිර්මාණය වීමත් එක්කම මේ හිග්ගස් හන්දිය ආශ්‍රිතව තිබුණු ඒ නාගරික පරිසරය ටික ටික වර්තමානයේ අපි මහරගම කියලා හඳුන්වන ඔය මහරගම බෝධීන් වහන්සේ ඒ වගේම තරුණ සේවා සභාව ඒ ආශ්‍රිත ප්‍රදේශයට සංකේන්ද්‍රණය වෙලා තියෙනවා. එතකොට මේ මහරගම කියන නම කොහොමද ලැබුණේ? ඒකත් හරි ලස්සන කතාවක්. මේ මහරගම නගරය ටික ටික ජනාකීර්ණ වෙන්න ගද්දී මහරගම නගරයේ සිදුවෙච්චි මේ හොරකම් මැරකම් ටිකක් එන්නේ ඉහළ ගිහින් තියෙනවා. එතකොට මේ මහා හොරකම් සිදුවෙන ගම මහා හොරගම මහරගම විදියට තමයි මේ නම හැදිලා තියෙන්නේ. බලන්නකෝ ඒව හැදිලා තියෙන ලස්සන නේද? ඉතින් මේ වගේ ලස්සන කතන්දර ගණනාවක් මේ තිස්ස අබේසේකර මහත්මයාගේ බ්‍රිගින් ටෝනි හෝම් කියන ඉංග්‍රීසි නවකතාවේ අඩංගු වෙනවා. ඉතින් අපි ළඟදිම දවසක ඔන් බුක් ටෝක් තුලින් හමු වෙමු බ්‍රිගින් ටෝනි හෝම් ගැන කරන ලස්සන රිවිව් එකක් එක්ක.